මේ පැත්ත හරවන්න. නෑ කෙලින් වෙන්න නේද? අන්නේ පැත්තට හෙල්ලියා. ඔහම හෙල්ලියා. Enggak තියෙනවා ලලයි. ඔයාලට කොහමද? ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති මම අද මොන වගේ වීඩියෝ එකක්ද ගේන්නේ කියලා. ඉතින් අපි අද මෙන්න මේ තැනට තමයි ආවේ. මෙතනට අපි ගිය පාරත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මෙතනට ආවේ. මොකද මේ තැන හරිම ලස්සනයි. ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට ඉතින් අපේ පාඩුවේ අපේ වැඩ ටික කරගෙන ඉතින් අපි ලස්සනට වැඩේ කරගත්තා. ඉතින් කොහොම හරි අපි එද්දී මෙන්න මේ අයියයි අක්කයි මේ ටෙන්ට් එක ගෙනල්ලා ඒගොල්ලෝ ඒ ටික ඔක්කොම arrange කරලා තිබ්බා. ඊට පස්සේ අපි ආවම තමයි ඔය කන බොන ටික ඔක්කොම ඊට පස්සේ තමයි අපි හදාගත්තේ. ඉතින් කොහොම හරි අක්කලා අයියලා ඇවිල්ලා තිබ්බේ. ඊට කලින් දවසෙත් ඒගොල්ලෝ ෆැමිලි ට්‍රිප් එකක් ගිහිල්ලා යාළුවෝ මං හිතන්නේ 10ක් 15ක් විතර මෙතන මම හරියටම දන්නේ නැහැ. එයාලත් එක්ක කොහොම හරි ට්‍රිප් එකක් ගිහිල්ලා ඉවරලා තමයි ඉතින් ඉරිදි දවසක නිවාඩු හින්දා හැමෝටම එදා තෝරගත්තේ ආයි මෙතෙන්ට යමු කියලා. මම වැඩිපුර මාස මෙන්න මේ ඉරිඟු පුච්චල කන්න ලංකාවෙදිත් එහෙමයි කොහේ හරි යනවා නම් හරි දැක්කොත් ඉතින් ඉරිඟු පුච්චල තියෙනවා නම් අනිවාර්යෙන් ඉතින් ගන්නවා මම මාර මාසකයක්මත් තමයි ඉරිඟු පුච්චල ගන්න. ඉතින් අපි ගියේ ඉරිදි දවසක් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. මොකද ළමයිට එහෙම ඉස්කෝලේ නිවාඩු නිසා හැමෝම ඇවිල්ලා හිටියේ. මේ දවස් හැබැයි සමයක නිසා නිවාඩු ඒගොල්ලොන්ට මං හිතන්නේ එයාලගේ අවසාන දවස් ටික වෙන්න ඕනේ මේ සමයකේ. ඒකින්ද ගොඩාක් අය හිටියා ඇවිල්ලා. මගේ මූණ එහෙම තිබ්බහම මූණ පෙනේ ගොඩාක් ලොකුයි. මම ඉතින් අමාරුයි කියලා හිතන එහෙම පොඩ්ඩක් පිළියෙන්නේ වහන්නේ. කොයිද එහෙම දෙබෑවල විභාවනා. ගොඩක් අය ඉතින් මෙන්න මෙතන ඉඳන් ටියුබ් එක දාගෙන පල්ලෙහාට යනවා. මොකද පල්ලෙහාටම යන්න පුළුවන් ගොඩක් දුරට. මම හිතන්නේ මීටර් 100ක් 150ක් විතර මම හිතන විදිහට යනවා. ඉතින් අර ඈතින් ඔයාලට පේන්නේ නැති අර එතන ලණුවක් කියලා තියෙන මෙතනින් කට්ටිය එල්ලිලා එතන චුට්ටක් ජම්බුරයි. ජම් චුට්ටක් කියන්නේ පෙවෙන තරමටම ජම්බුරයි. මේ එතනින් ඔය වෙල්ලි එල්ලි මේ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිත් ගියා මෙන්න මේක අරගෙන මේක නිකන් සෝෆා එකක් මට කියන්න තේරෙන්නේ නැහැ. පුටුවක් වගේ නිකන් මොකක් හරි එකක්. කොහොම හරි ටියුබ් එකක් නෙමෙයි. ඉතින් අපි ඒක අරගෙන ගියා එතනින් එන්න කියලා. ඒ පල්ලෙහාට එනවා මම පෙන්නන්නේ දැන්. අන්න එතෙන්ට එනකම් මේ ඔක්කොගෙම එන්න පුළුවන්. අර උඩහා ඉඳන් තමයි ඔක්කොටම එන්න තියෙන්නේ. මම හිතන්නේ මීටර 150ක් 100ක් වගේ ඇති නේද? ඉතින් කොහොම හරි මමත් එකම එක පාරයි ආවේ. මට බයයි ගොඩක්ම. මේ එක තැනක් තියෙනවා ගොඩක් ගැස්සෙන තැනක්. එතෙන්දි වැටෙයිදෝ කියලා හිතෙනවා. අර සමහරක් වෙලාවට බර ඒකට වැඩි වුණාන් පස්සේ ගහගෙන එනවා. ඒත් ගල් දෙක තුනක් තියෙන ඒවට කියලා රැඳෙනවා. ඉතින් එතෙට තමයි පොඩ්ඩක් බය. මොකද ජම්බුරෑනේ කකුලක් තිබ්බට තියෙන්නේ නැති තරම් ජම්බුර තැනකුත් තියෙනවා. ඒකින්ද මට ඒ හරියදී මම ගොඩක් බය වුණා. යටට වැටුනොත් මොනා කරන්නද එහෙම කියලා. මොකද පීනන්නත් බෑනේ. කොහොම හරි ඉතින් අපි හොඳටම එන්ජොයි කරා එදා දවස හැමෝම. අයියේ අපේ මාල ටික මම ඔතන මේ පුටුවේ දාලා තියෙන්නේ බලන්න. මම ඔයාලට කිව්වේ මෙන්න මේ යටෝ පේන්නේ. අන්න ඒක ගැන තමයි මම කිව්වේ ටියුබ් එකක් අපිට තිබ්බේ නැහැ. නමුත් මේකටත් හුලම් පුරවලා පාවෙන්න වගේ අර ටියුබ් එක වගේමයි. ඉතින් කිසි වෙනසක් නැහැ. අපිට ඉතින් ටියුබ් එකක් තිබ්බ නැති නිසා අපි මේක පාවිච්චි කරා. ටෙන්ට් එක ඇතුල් කරලා පුටු ටික යනවා. අර ජේපී රුමාල් ඇතුළට දාන්න. හයියම වහිනවනේ. අම්මෝ හීතලයි.
එදා ඉතින් අවුවක් තිබ්බේ නැහැ. අර ඔයාලට පේනවද ඈත මීදුමත් එක්ක මේ පොඩි පොදක් ගියා. ගා තියනවා ලලයි. ඒක පේන්නේ නැහැ දුම් යන. ෆොටෝ එකක් ගහගන්න දැන් ගහන්න. නංගි ගහන්න. අපි වැඩිම ආස නැහැ. මේ වන්දුව හදලද මේ රහ ආවේ නැහැ හැබැයි ඔගේ. වන්දුව මේක පත බෑවුණු බිමට ටංගල හේතුව පැත්තට. සද්ද වැඩි තමයි. එහාට ඇහින්නේ නැහැ. අරුණ මේ ජපානයක් දාලා. මේ ඉංග්‍රීසියෙන් සිංහලයක් හරි ඉංග්‍රීසියෙන් දාලා සීන් දාන්න බෑ පොඩි මොකද. ඒ සින්දුවත් එක්ක ලාවට පොදත් යනවා. ඒ වයිබ් එක නම් මාරම ෆීලින් මට කියන්න තේරෙන්නේ. මට වීඩියෝ එක එඩිට් කරද්දිත් මට ආය යන්න කියලා හිතෙනවා. මේ මාරම ෆීලින් එකක් ඒ වෙලාවේ මට එඩිට් කරද්දිත් දැනුණා. කොහොම හරි ඉතින් මම දැන් මේ වතුරට බැස්සා. මාරම සීතල වතුර මට කියන්න තේරෙන්නේ පුදුම සීතලක් තියෙන වතුර. මට යන්න ඕන මෙන්න මේ මෙතන වලට පේනවත් දන්නේ මේ වැලක් වගේ එකක් තියෙනවා. මට අන්න එතෙන්ටයි යන්න ඕමනාව තියෙන්නේ. මොකද මං ගිය පාර ගිහිල්ලත් මම නෙමෙයි ඉතින් අපි හැමෝම එතෙන්ට ගිහිල්ලා ඔතන ඔන්චිල් පදින වගේ කරනවා. මේ පාර එතෙන්ට යන්න බෑ. ගොඩක් ජම්බුරයි එතන. ඒ කියන්නේ ගොඩක් වතුර එනවා. මොකද මේ පහුගේ ටිකේම වැස්ස හොඳටම. ඒක නිසා ඉතින් වතුර ගොඩක් එනවා. ඉස්සර අපි දනිස්ස ගාවට වගේ තමයි ඔය හරිය වතුර තිබ්බේ. අද කොහොම හරි පපුව මට්ටමටත් කිට්ටු කරලා වගේ තියෙන වතුර ගොඩක් එනවා කොහොම වුණත්. ඒකෙනින්ද මට එතෙන්ට යන්න උමනාව තියෙන්නේ. මේ යන්න බයේ මම ඉන්නේ. මේ එකපාරට වතුර සීතල වැඩි නිසා ඉස්සෙල්ලා ඊට පස්සේ යට ගිහිල්ලා තමයි මම කොහොම හරි පස්සේ තෙන්ට ගියා. ඉතින් ආසයිනේ. වෙන්න පොතක් කෙරුණා. කරයිනේ. ඔව් ඉඳා කොහෙන්ද මේ වැලුණා දෙච්චලා පිටින්නේ. මං ඉඳගෙනත් හිටියනේ ඕකේ. අනේ මට බයයි යන්න. එහේ ජම්බුරයි. එන්න කොහොමද? මං බලන්න. පරීක්ෂණීය ආවේ. එතන යම්පුර නැහැ. ඉතින් මම මෙතන ඉඳලා ආවා. කොහොම හරි ටක් ගාලා ගිහලා ඉතින් අල්ල ගත්තා. ඒ වුණාට මාර විදියට වතුර සරක් තියෙන ගහගෙන යන්න දැනෙනවා. මේ ගහගෙන යන තරමටම මොකද මට බය ගොඩක්ම බය තිබ්බේ මේ කලින් ආපුම වෙලාවේ අර අක්කේ අයියේ ගහගෙන යන්න ගියා. අයියා තමයි ගහගෙන යන්න ගියේ. ඔතනට චුට්ටක් පල්ලෙහාට වෙන ජඹුරා ගොඩාරියම ඒ කියන්නේ බිම අහුවෙන්නේ නැති තරම් ජඹුරයිලු. මට බයයි ඉතින් ඔතනින් ගහගෙන ගිහලා පල්ලෙහාට යන්නේ. එතෙන්ට අහුවේදෝ මාවත් කියලා තමයි මට බය තිබ්බේ. ඒ වුණාට අර ලොකුවට බයක් වෙන දෙයක් තිබෙන්නේ නැහැ. මේක ඉතින් අල්ලගත්ත නිසා කොහොම හරි ඉතින් ඔන්න වැඩේ සෙටල් වුණා. මං ඉතින් ගිහලා ඉතින් ඔන්නම වාඩි වෙලා තමයි අපි ඔන්චිලි පදින්න ගිය පාර නම් හොඳට ඔන්චිලි පදින්න පුළුවන් වුණා. මේ වතුර මෙච්චර තිබ්බේ නැති නිසා. අද ගොඩක් වැඩි ඉතින් ඒකින් ඉතින් පොඩි විදිහට ඉතින් ෂේප් එකේ වුණා. අපි ඉතින් කට්ටිය මාරු තමයි ඔතන හිටියේ. මම ඉතින් වතුර යට ගිහලා කොහොම හරි මොකක් හරි වෙලා මගේ කනට වතුර ගියා. ඊට පස්සේ ගෝ ඉතින් අර වතුර ටිකක් ඒ ගියපු කනටම දාලා අනිත් පැත්ත හරනකොට ඉතින් අර පොඩි කල්නේ අපි දන්න දෙන්නේ. එහෙම කරන්න කියලා කොහොම හරි මං ඉතින් එහෙම දෙපාරක් තුන් පාරක් කරලා ඔන්න ඒ වැඩෙත් හරි ගියා. ඊට පස්සේ ඉතින් ආයේ සෙල්ලම තමයි. අර අරින්නේ බබත් එක්ක. බබ්බු අම්මෝ සීතල Oke, kakulen ngoy පැත්තට අදින්න. නෑ මේ පැත්ත හරවන්න. නෑ කෙලින් වෙන්න එහෙනම්.
අන්නේ පැත්තට හෙල්ලියා. ඔහම හෙල්ලියා පල්ලෙහාට. අක වාඩි වෙ. මෙහෙට යන්න ඕනක් නේද? එහෙන් ඉස්සරහට යන්න. ඒ දැක් වැටෙන්න යනවා. ඔන්න ඉතින් අය අනිත් වැඩේ මගේ මාස්මෙලෝසක පුච්චල ගන්න මේ ඒකේ සාමාන්‍ය අපි කනකොට සීන් ප්‍රමාණයක් තියෙනවනේ ඒ වගේ දෙගුණයක් විතර වෙලා මේ සීනි ඒකේ දැනෙනවා මොකද මේ පුච්චල කනකොට කොහොම හරි ඒ පිච්චපු ගමම කෑවේ උණු උණුවෙන් කෑවේ ඉතින් අර කන්න තියෙන ආසාවට වඩා පිරේසකට මං හිතන්නේ අපි 4 දෙනෙක් එක්ක තුලා අයියට වතුර ගැහුවා අපි ඒත් පරාදයි අයිය තනියෙන් අපිට වතුර ගහලත් අයිය දින්න මේ අපි කොහම හරි ඊට පස්සේ මේ මහන්සියට දැන් ඉතින් කට්ටියත් එක්ක හති අරිනවා මේ ඇයි වතුර ගහලා මේ මාරම් මහන්සි අපිට ඉතින් ඔහොම ඉතින් කියව ආයෙ ඉතින් හති ඇරිලා කොහම හරි ඊට පස්සේ අපි ආයේ ආව කන්න ආයෙ කනවා ආයෙ වතුරට යනවා ආයෙ කනවා ආයෙ වතුරට යනවා ඔන්නෝම තමයි ඉතින් එදා දවස් අපි ගත කරේ මෙතන පොඩි පාලමක් තියෙනවා එහා පැත්තට යන්න බලමු වඩක් ඉස්සෙල්ලා වයවත්ද ඔයාලා කතාවක් අහලා තියෙනව නේද? පඬිතේට ඒ දණ්ඩේ යන්න බෑ කියලා. මං හිතන්නේ මං පඬිත නැහැ. මොකද මං ඒ දණ්ඩේ ගියානේ. ඉතින් කොහොම හරි අපි ඔන්න නාල කරලා ඔක්කොම කරලා පල්ලෙහා බඩු ටිකත් අස් කරලා ඒ ඔක්කොමත් අස් කරගෙන ඇත්තටම අපි නෙමෙයි අස් කරේ අයියලා අස් කරේ. ඉතින් මේ ඒවත් කොහොම හරි කරගෙන අපි උඩහට ආව වාහන තියෙන තැනට අපි දැන් යන්න කියලා හැදුවේ මොකද සමහර අයට රැට වැඩ අර අක්කයි අයියා ගොඩාක් දුර යන්න ඕනේ ඒක නිසා ඉතින් අපි වේලාසනින් ආවා මම පරවන් දෙනවා හයි බයි 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 බුස්සන්නයි ඕකේ ඉතින් එයාලත් ගියා අපිත් ඉතින් කාය කරන එකලා අපි 4 දෙනාත් ආවා අපි ටිකක් දුර යනකම් හැබැයි යාළුවකෙත් එක තමයි එකට ආවේ යාළුවා වෙන පැත්තකට ගියා හයිවේ යන්න ඕන නිසා අපි අනිත් පැත්තෙන් ඉතින් සුපුරුදු පරිදි ගෙදර ආවා Susunwanshupasa supimvanta asha rekamatnalakavasa hengum ranchuvila re pinna pirila meena sipiya sadara site guna kondura sada matama lepena ඉතින් මෙතනින් vlog එක මම ඉවර කරනවා අවසාන වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.